මම කවුද කියලාද බැලුවේ? මම තමයි සෙනසුරුත් නැත්තම් උඹලා කියන විදිහට හෙන හුරා. උඹලා හිතුවේ නෑ නේද? සෙනසුරු නැත්තම් හෙන හුරා මං වගේ කොර ගහන හිඟන්නෙක් කියලා. ඒ වුණාට මහ දසාව හරි ඒ රාෂ්ට්‍රකයක් විදියට හරි එවිල්ලා උඹලගේ ජීවිත අවුල් කරන්න මට පුළුවන්. මම උඹලගේ තුලා මකර කුම්භ රාශික ඉඳලා බලවත් වුණොත් උඹලගේ ජීවිත උපරිමයෙන් ගොඩ දාන්නත් මට පුළුවන්. කොටින්ම කිව්වොත් මම තමයි උඹලගේ කර්ම බල දායකයා. මගේ අපල වලින් බේරෙන්න ක්‍රම කීපයක් තියෙනවා. මම කැමති ඒවත් කියලා දෙන්න. පළවෙනි ක්‍රමය මන් වගේ කොර ගහන හෝ ආබාධිත සිගනායෙක් අහම්බෙන් සොයා ගන්න ඕනේ. කන්ට කැමති මොනවද කියලා අහලා බඩ පිරණකම් කණ්ඩ අරන් දෙන්න. ඊට පස්සේ අලුත් ඇඳුමකුයි මුදලකුයි ලබා දෙන්න. ඒවා ලැබුණාම හිත සතුටු වෙලා ගොඩක් පිං හරි ගොඩක් ස්තුතියි හරි කිව්වොත් උඹලත් හිතින් ප්‍රාර්ථනා කරපල්ලා මගේ අපල දුරු වේවා කියලා. ඊළඟ ක්‍රමය කිරිබත් ගුලි වල මැදට එළඟි තෙල් දමලා සෙනසුරාදා දිනයක මේ මගේ කපුටාන්ට කන්න දීපල්ලා බඩ පිරෙන්න. අනිත් විදිය තමයි එළඟි තෙල් පහන් 7ක් නිල් මල් වට්ටි 7ක් එක්ක සෙනසුරාදා දවසක බෝධි පූජාවක් තියලා විෂ්ණු දෙවියන්ට පින් පමුණුවන එක. වැඩි දුර විස්තර අවශ්‍ය නම් ඒවා පළවෙනි කමෙන්ට් එකේ ඇති. ඕන්නම් බලපල්ලා. තව දෙයක් කියන්න ඕන, උඹලගේ හිත ධාර්මිකයි නම් උත්සාහය හා කැපවීම තියෙනවා නම් ඕනම අපලයක් මග අරින්න පුළුවන්. සෙනසුරුගෙන් සිදුවන අපල මාහට දුරු වේවා කියලා කොමෙන්ට් එකක් දාලා මේ වීඩියෝ එක ෂෙයා කරපල්ලා තව කෙනෙක්ට දකින්න එකත් පිනක්. පුළුවන් තරම් පින් දහම් කරපල්ලා. එතකොට අපි කාටවත් උඹලට කරදරයක් කරන්න බෑ. ඔන් මං ගියා.